ආයිබෝවන් මගේ යාළුවෝ හැමෝටම සංසිවිත් පිනේ YouTube channel එකට ඕගොල්ලෝව ආදරෙන් පිළිගන්නවා. ඔන්න අපි අදත් ආවා ඕගොල්ලන්ව හම්බෙන්න අලුත් ලස්සන වීඩියෝ එකකින්. අපි අද හදන්න යන්නේ ඩෝනට්. අපි බලමු කොහොමද ඉතින් ඩෝනට් හදන්නේ කියලා. ඒ වගේම ඕගොල්ලන්ට මම ආදරෙන් මතක් කරනවා ඕගොල්ලෝ මගේ channel එකට අලුත් කෙනෙක් නම් අද නම් මගේ වීඩියෝත් එක්ක එකතු වෙන්නේ මාව subscribe කරන්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලොත් හදලා බලන්න. රස රෙසිපි එකක් මේක. හැමෝටම වරදින්නේ නැතුව කොහොමද ඩෝනට් හදන්නේ කියලා තමයි අපි කියලා දෙන්න යන්නේ. මගේ චූටි බබාත් එක්ක තමයි මම අද වීඩියෝ එක කරන්නේ. මේ ඉන්නේ එයා පිනි බබා. එයාත් මෙතන ඩෝනට් හදනවා. මේ ඇඟ පුරාම ගාගෙන එයාත් වෙනම ඩෝනට් වගේක් හදනවා. පිනි පුතේ හායි කියන්න ඇන්ටිලාට. හායි. අයබෝවන් කියන්න හැමෝටම. අයබෝවන් අපේ හැමෝටම. පුතා අද මොනවද හදන්න යන්නේ? ඩෝනට් හදන්න යන්නේ. හරි යාළුවනේ එහෙනම් අපි බලමු කොහොමද ඩෝනට් ටික හදන්නේ කියලා. අපි මුලින්ම ඊස්ට් ටික ඇක්ටිව් වෙන්න තියාගන්න ඕනේ. මෙතන තියෙනවා ඕන කරන දේවල් ඔයගොල්ලන්ට පේනවා. මම මෙතන අරගෙන තියෙනවා මේ මම අරගෙන තියෙන එක්ස්ට්‍රා මේස හැඳි දෙකක් අරගෙන තියෙනවා. ඒ වගේම මෙතන අරගෙන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 500ක්. ඊට පස්සේ මෙතන අරගෙන තියෙනවා සීනි මේස හැඳි 4ක්. අපිට ඕන වෙනවා වැනිලා චුට්ටක් සහ බේකින් පවුඩර් තේ හැන්දක්. මෙතන තියෙනවා ලුණු තේ හැඳි භාගයක්. හරි අපි බලමු කොහොමද මේ අපේ ඩෝනට් ටික හදාගන්නේ කියලා. මුලින්ම ඕගොල්ලෝ ඊස්ට් ටික මද රස්නේ වතුරෙන් ඇක්ටිව් වෙන්න තියාගන්න. මම ඒක ඕගොල්ලන්ට වීඩියෝ එකට එකතු කරන්නම්. මම මෙතන අරගෙන තියෙනවා ඊස්ට් තේ හැඳි දෙකක්. මේ වගේම සීනි තේ හැඳි දෙකකුත් මේකට දාලා තියෙනවා. අපි මේකට දැන් ඒ වගේම මම මෙතන අරගෙන තියෙනවා මද රස්නේ වතුර. මද රස්නේ උණු වතුර අරගෙන තියෙනවා. මේ වගේම අපිට ඇඟිල්ල දාන්න පුළුවන් මද රස්නේ තියෙන්න ඕන. ඊට පස්සේ අපි මේක ඊස්ට් ටික ඇක්ටිව් වෙන්න තමයි තියාගන්න ඕනේ. හරි අපි බලමු මේ ඊස්ට් ටික ඇක්ටිව් වෙන්න මම මේකට වතුර දාලා දිය කරලා වහලා තියෙනවා. විනාඩි 10ක් විතර තියලා තියන්න ඕගොල්ලෝ ඊස්ට් ටික හොඳට ඇක්ටිව් වෙන්න. අපිට ඕන වෙන යාළුවනේ තව බිත්තර ගෙඩියක්. අපි මේ බිත්තර ගෙඩිය දාගන්න ඕන අපේ පිටියකට. හරි අපි බලමු දැන් කොහොමද මේක හදාගන්නේ කියලා. ඕගොල්ලෝ බිත්තර ගෙඩිය දාගන්න පිටියකට. හරි යාළුවනේ මම මේකට බිත්තර ගෙඩිය එකතු කරගත්තා. ඒ වගේම සීනි ටිකත් එකතු කරගන්නවා. ඒ වගේම ලුණු චුට්ටත් එකතු කරගන්නවා. බේකින් පවුඩර් හැන්දකුත් එකතු කරගන්න. හරි මේ විදිහට ඔයගොල්ලෝ වැනිලා චුට්ටකුත් එකතු කරගන්න. හරි මම මේ ටිකත් එකතු කරගත්තා. එක්ස්ට්‍රා ටිකත්. අපි දැන් මේකට දාගන්න ඕනේ ඕගොල්ලෝ ඊස්ට් ටික හොඳින් ඇක්ටිව් වෙනකන් තියන්න. ඊස්ට් ටික ඇක්ටිව් වුණාට පස්සේ ඕගොල්ලෝ මේකට දාගන්න ඕනේ. ඊස්ට් ටික මේකට දාගෙන අපි අනාගමු. ඊට කලින් ඕගොල්ලන්ට පුළුවන් වික්ස් එකකින් හෝ හැන්දකින් මේක හොඳින් කලවම් කරගන්න. වික්ස් එකක් තියෙනවා නම් වික්ස් එකකින් කලවම් කරගන්න. එහෙම නැත්නම් අතින් කලවම් කරගන්න. ඕගොල්ලෝ එක්ස්ට්‍රා මේකට එකතු කරන වෙලාවෙදී හොඳටම මෙල්ට් වෙලා තියෙන්න ඕනේ. මේ ෆ්‍රිජ් එකෙන් එළියට ගත්ත ගමන්ම එකතු කරන්න එපා. කාමර උෂ්ණත්වයට එනකන් තියන්න. අනිවාර්යයෙන්ම අනිත් එක තමයි මේකේ විශේෂම දේ ඊස්ට් එක ඇක්ටිව් වෙලා තියෙන්න ඕනේ. ඊස්ට් ඇක්ටිව් වෙලා නැතිනම් ඕගොල්ලෝ ඒ ඊස්ට් එක මේකට එකතු කරන්න එපා. අනිවාර්යයෙන්ම ඊස්ට් එක හොඳ නැත්නම් අපේ ඩෝනට් ටික ලස්සනට පිපිලා එන්නේ නැහැ. ඒක නිසා මේ ඕගොල්ලෝ ඊස්ට් එක අනිවාර්යයෙන්ම හොඳට ඇක්ටිව් වුණොත් විතරක් මේකට එකතු කරන්න. එහෙම නැත්නම් අලුත් ඊස්ට් එකක් හදා ගන්න ඕනේ. හරි ඕගොල්ලන්ට මම පෙන්නන්නම් මගේ ඊස්ට් එක. මගේ ඊස්ට් එක දැන් හොඳින් ඇක්ටිව් වෙලා තියෙන්නේ. ඕගොල්ලන්ට පේනවා. අපි දැන් මේක එකතු කරගමු පිටියකට. එකතු කරගෙන හොඳින් අනන් ගන්න ඕනේ.
හරි යාළුවනේ දැන් මම ඊස්ට් එක මේකට එකතු කරගත්තා. ඕගොල්ලෝ පිටි එක හොඳ ඩෝ එකක් වෙනකන් හොඳින් අනා ගන්න ඕනේ. ඕගොල්ලෝ මේකට ඕගොල්ලන්ට පුළුවන් රසවත් වෙන්න ඕන නම් මේකට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර වගේම උණු වතුර මද රසයේ උණු වතුර චුට්ටකින් අනා ගන්නත් පුළුවන්. ඕගොල්ලෝ කැමති විදිහක් පාවිච්චි කරන්න මේකට ෆ්‍රෙෂ් මිල්ක් පිටි කිරි ඕන දෙයක් පුළුවන්. හරි අපි එන මේ ඩෝ එක හොඳට අතේ ඇලෙන්නේ නැති වෙනකන් අනා ගන්න ඕනේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ටිකක් අනාගෙන. හරි ඔයගොල්ලෝ මේ විදිහට බෝලයක් වෙනකන් මේක අතේ ඇලෙන්නේ නැති වෙනකන් මේ විදිහට අනා ගන්න. පිටි මදි නම් පිටි චුට්ටක් එකතු කරගන්න. අතේ ඇලෙනවා නම් විතරක් පිටි චුට්ටක් එකතු කරගන්න. අපිට දැන් මේ ඩෝ එක හොඳින් නීට් කරගන්න ඕනේ. විනාඩි 10ක් විතර ඔයගොල්ලෝ මේ ඩෝ එක මේ විදිහට අත තද කර කර ඩෝ එක හොඳින් සොෆ්ට් වෙනකම්ම විනාඩි 10ක් විතර මේක නීට් කරන්න ඕනේ. මේ විදිහට ඕගොල්ලන්ට පුළුවන් මේක බෝඩ් එකක් උඩින් දාගන්න. ඒ දාගෙන මේක නීට් කරන්න. හරි මේ විදිහට පිටි ටිකක් මම දාගත්තා මගේ ටයිල් එක උඩට. මම මෙතන තමයි සාමාන්‍යයෙන් ඩෝ එක නීට් කරන්නේ. ඕගොල්ලන්ටත් මේ වගේ ටයිල් එකක් උඩ පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් මේක බෝඩ් එකක් උඩට උනක් දාලා නීට් කරන්න. හරි ඉස්සෙල්ලා මම මෙතනට පිටි චුට්ටක් දාගත්තා. හරි එහෙනම් දැන් අපි මේක නීට් කරගමු. හරි යාළුවනේ මේ ඕගොල්ලන්ට මම පෙන්නන්නේ විනාඩි 12කට 13කට පස්සේ ඩෝ එක. හරි අපි මේ ඩෝ එක දැන් හොඳින් අනලා තියෙන්නේ. ඕගොල්ලන්ට පේනවා මේ අතේ ඇලෙන්නේ නැහැ. හොඳ සොෆ්ට්. මේක අපි මේ විදිහට හොඳ බෝලයක් වගේ හදාගෙන අපි භාජනයකින් තියා ගන්න ඕනේ. මේකේ සයිස් එක ඩබල් වෙනකන්. ඊට පස්සේ අපි මේක දාගන්න භාජනයට අපි හොඳින් තෙල් චුට්ටක් තවර ගන්න. මේ භාජනයට මම හොඳින් තෙල් ගාලා තියෙනවා. නේ තෙල් චුට්ටක් ගාලා තියන්න. තෙල් හෝ බටර් ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඊට පස්සේ අපේ ඩෝ එක අපි තියා ගන්න ඕනේ ඒක ඇතුලෙන්. මේ විදිහට අපේ ඩෝ එකටත් මේ විදිහට තෙල් චුට්ටක් තවර ගන්න මේ වටේ තියෙන මේ විදිහෙන්. ඒ කරලා මේක හොඳින් වහලා තියා ගන්න ඕනේ. ඕගොල්ලෝ පැයක් එකහමාරක් වගේ ප්‍රමාණයක් මේක හොඳින් පිපෙනකන් වහලා තියා ගන්න. සැරින් සැරේ මේක ඇරලා බලන්න එපා. පැය එකහමාරක් දෙකක් අනිවාර්යයෙන්ම පිපෙන්න තියන්න ඕනේ අපේ ඩෝ එක. මේක එතකොට මේකේ සයිස් එක ඩබල් වෙනවා. මම ඕගොල්ලන්ට පෙන්නන්නම් පැය එකහමාරකට විතර පස්සේ. හරි මේ විදිහට ඕගොල්ලෝ මේක වහගන්න. වහලා පැය එකහමාරක් විතර තියන්න. හරි යාළුවනේ මේ තියෙන්නේ අපේ ඩෝනට් ඩෝ එක. ඕගොල්ලන්ට පේනවා මේක දැන් ඩබල් වෙන්න පිපිලා තියෙන්නේ. මේ ඕගොල්ලන්ට මම පෙන්නන්නේ පැය දෙකකට පස්සේ මම මේක උදේ අනලා තියලා දවල්ට ඉව්වා. වෙලි වෙරලා තමයි දැන් මේ හදන්න ගත්තේ. ඕගොල්ලන්ට පේනවනේ මේක දැන් සයිස් එක ඩබල් වෙන්න පිපිලා. ඔන්න මම අයින් කරනවා. බලන්න දැන් ඕගොල්ලෝ මේකේ ඇතුලේ තියෙන වායු බිබුළු හොඳින් ඉවත් කර ගන්න ඕනේ. මේ විදිහට මේක මේවා කරගන්න පොඩි කරගන්න. මේක ඇතුලේ තියෙන වාතය සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න. මේ විදිහට විනාඩියක් විතර ආපහු මේක ඩෝ එක කන. හරි යාළුවනේ මේ විදිහට මම ටයිල් එක උඩට දාගන්න පිටි චුට්ටක්. අපි දැන් හදන්නේ අපේ ඩෝ එක දිග අරගන්න. ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට මේ ඩෝ එක දිග අරගන්න. රෝලින් පින් එකකින් උනත් කරගන්න පුළුවන් ඔයාලට මේ වැඩේ. මටත් පිටි දෙන්නකො මෙතන. ඒ අපේ චූටි පිනෙත් ඩෝනට් එකක් හදනවා එහා පැත්තෙන්. මේ විදිහට ඕගොල්ලෝ මේක දිග අර ගන්න. තව ටිකක් තියෙනවා නැතිද? හරි යාළුවනේ අපේ ඩෝ එක අපි මේ විදිහට තුනී කරගත්තා. අපි දැන් මේක කපා ගන්න ඕනේ. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ගෙදරක තියෙන බෝතලයක මූඩියක් ඒ වගේ දෙයක් භාවිතා කරන්න. මම භාවිතා කරනවා මේ වගේ ඇල්මීනියම් කෝප්පයක් තියෙනවා මගේ ගාව. මම මේකෙන් තමයි ඩෝනට් එක කපා ගන්නෙ. ඕගොල්ලොත් ඕගොල්ලන්ගේ ගෙදර තියෙන පහසු දෙයක් භාවිතා කරන්න.
අපි මේ විදියට මෙහෙම තියලා හොඳට තද කරලා මේ විදියට රවුම කපා ගමු. ඔය විදියට හරි යාළුවනේ අපි මේ විදිහට ඔක්කොම ටික කපා ගත්තා. දැන් ඕගොල්ලන්ට පුළුවන් මේ බලන්න මම පාවිච්චි කරන බබාට බෙහෙත් පොවන කප් එකක්. මේ වගේ චූටි මූඩියක් වගේ එකක්. ඕගොල්ලන්ටත් පුළුවන් මේ වගේ පොඩි මූඩි මේ වගේ දෙයක් සාමාන්‍යයෙන් ඕනම ගෙදරක තියෙනවනේ. මේ වගේ දෙයකින් මේක මැදින් කොටසක් අපි කපලා අයින් කරගන්නවා මේ විදිහට. හරි. අපි මේ විදිහට ඔන්නෝම අයින් කරගන්නවා. මේ විදිහට මේ අපේ ඩෝනට් ටික ඉතුරු වෙන්න අනිත් පිටි ටික මේ විදිහට අයින් කරගන්න. මේක ආපහු මේක බෝලයක් කරලා ඔයගොල්ලන්ට පුළුවන් ආයෙමත් තව පාරක් මේ වගේ ඩෝනට් ටික හදාගන්න. එකක් දෙන්නකෝ අම්මේ. හරි යාළුවනේ මම මේ විදිහට ඔක්කොම ටික මැද කපා ගත්තා. අපි දැන් මේ ටික තෙල් කොලයක් උඩින් තියලා පැය භාගයක් විතර තව චුට්ටක් වහලා තියාගන්න ඕනේ මේක පිපෙන්න. මේක යාළුවනේ ඔයගොල්ලෝ ඇද නොවි මේ විදිහට චුට්ටක් ඈත් කරලා තියාගන්න. මොකද ආපහු මේක පිපෙනවා පැය භාගයක් විතර තියෙනකොට. ඒක නිසා චුට්ටක් ඉඩ තියලා ඈතින් තියාගන්න. හරි පරිස්සමට තියාගන්න. මොකද මේක නැත්තම් මේකේ ලස්සන නැතුව යයි. හරි යාළුවනේ අපි මේ ඩෝනට් එකට මේ විදිහට තෙල් චුට්ටක් දාලා මේක ආපහු කවර් කරලා තියාගන්න ඕනේ. පැය භාගයක් විතර තියාගන්න. දැන් උඩින් පොල් තෙල් චුට්ටක් ගන්න ඕනේ. ඊට පස්සේ වහලා තියාගන්න. හරි යාළුවනේ අපි මේ විදිහට දැන් ඩෝනට් ටික බෙද ගන්නයි යන්නේ. මේ විදිහට පෑන් එකක් ලිපේ තියාගෙන තෙල් ටික මේ වගේ රත් වෙනකන් තියාගන්න. තෙල් ටික හොඳින් රත් වෙන්න දෙන්න. ඕගොල්ලෝ වැඩි ගින්දරේ රත් කරන්න එපා. මේක අඩු ගින්දරේ තමයි අපි හදා ගන්න ඕනේ. ඒක නිසා මේක අඩු ගින්දරේ මේ විදිහට රත් වෙන්න දෙන්න. හරි යාළුවනේ මේ තියෙන්නේ පැය භාගයකට පස්සේ මේ හොඳින් පිපිලා තියෙන ඩෝනට් මේ ඔයගොල්ලන්ට පේනවා මේව හොඳින් පිපිලා තියෙන්නේ. දැන් අපි මේ ටික බෙද ගන්න යන්නේ. මම ඔයගොල්ලන්ට පේනවා මේ චූටි එකක් මම ඉතුරු කරගෙන තියෙනවා මැදින් කපාගත්තු. ඒ අපි තෙල් එක හොඳින් රත් වෙලාද කියලා බලන්න. ඒක දාලා බලමු අපි තෙල් එක රත් වෙලාද කියලා. තෙල් එක රත් වුණාම අපි මේ ටික බෙද ගමු. හරි යාළුවනේ අපි දැන් මේ විදිහට මේ අපේ චූටි බෝලේ දාලා බලමු තෙල් එක රත් වෙලාද කියලා. හරි යාළුවනේ අපේ තෙල් එක රත් වෙලා. හරි අපි අපේ ඩෝනට් ටික බෙද ගමු. හරි යාළුවනේ ඕගොල්ලෝ මේ විදිහට තෙල් එකට එකතු කරගන්න ඩෝනට් ටික මේ විදිහට එක පැත්තක් රන්වන් පාට වෙනකම් බෙද ගන්න. ඊට පස්සේ අපි හිමීට අනිත් පැත්ත හරව ගමු. ඔයගොල්ලෝ මේක අනිවාර්යයෙන්ම අඩු ගින්දරේම කරගන්න පුරුදු වෙන්න. එහෙම නැතුව ගියොත් ඩෝනට් එක කර වෙනවා විතරයි මැද තැම්බෙන්නේ නැතුව යනවා. ඔයගොල්ලෝ මේක තෙල් එකට එකතු කරගනිද්දී හරියම පරිස්සමට එකතු කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා යාළුවනේ මේක මේ හොඳට පිපිලා තියෙනවා. මේ ලස්සනට පිම්බිලා ඇවිල්ලා තියෙනවා අපේ ඩෝනට් ටික. හරිම ලස්සනට තියෙනවා ඔයගොල්ලන්ට පේනවා බලන්න. හොඳට පිපිලා පිම්බිලා ඇවිල්ලා තියෙනවා ලස්සනටම. හරි යාළුවනේ මේ තියෙන්නේ අපි හදාගත්ත ඩෝනට් ටික. ඔයගොල්ලන්ට පේනවා හරි ලස්සනට තියෙනවා කියලා. මේ මම බෙදලා මේක හොඳට නිවෙන්න තියලායි මේ අරගත්තේ. චොක්ලට් ග්ලේස් එක දානකොට මේක හොඳට නිවිලා තියෙන්න ඕනේ. හරි අපි බලමු දැන් කොහොමද චොක්ලට් ග්ලේස් එක හදාගන්නේ කියලා. මම ඕගොල්ලන්ට කෙටියෙන් පැහැදිලි කරන්නම් චොක්ලට් ග්ලේස් එකක් කොහොමද හදාගන්නේ කියලා. ගොඩක් අය දන්නවා චොක්ලට් ග්ලේස් එකක් කොහොමද හදාගන්නේ කියලා. මම මෙතන අරගෙන තියෙන චොක්ලට් එකක්. ඒ චොක්ලට් එක අරගෙන ඩබල් බොයිල් ක්‍රමයට චොක්ලට් එක දිය කරගන්න. ඕගොල්ලන්ට පුළුවන් මේකට
අයිසින් සුගර් චුට්ටක් දාලා එතකොට ආපහු අපි මේක පොඩ්ඩක් ඕගොල්ලන්ට ඝන වැඩි වගේ දැනෙනවා නම් ඕගොල්ලෝ මේකට ෆ්‍රෙෂ් මිල්ක් දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පිටිකිරි හැන්දක් වගේ දිය කරලා දාගන්නත් පුළුවන්. ගොඩක් දාගන්න එපා. චුට්ටක් තමයි දාගන්නේ. අපිට ඕන පදම එනකන් චුට්ටක් දාගෙන මේ වගේ රැක්කෙන්න පදමට හදාගන්න. මම ඕගොල්ලන්ට වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා මම මේක ඩබල් බොයිල් කරන ටික වීඩියෝ කරේ නෑ ඕගොල්ලන්ට. හරි දැන් අපි බලාගමු කොහොමද මේක චොක්ලට් ග්ලේස් එකේ පොඟව ගන්න කියලා. ඕගොල්ලන්ට පුළුවන් තව කැමති අය ඉන්නවා නම් මේක චොක්ලට් ග්ලේස් එක විතරක් නෙමෙයි මේකට කලර් දාගන්නත් පුළුවන්. ඒකෙදි අපිට කලර් දාගන්නවා නම් ඕගොල්ලෝ අයිසින් සුගර් ටික විතරක් අරගෙන ඒකට කලරින් චුට්ටක් බින්දුවක් එකතු කරලා එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේකට දිය වෙන්න දාගන්න ෆ්‍රෙෂ් මිල්ක් හෝ පිටිකිරි දාලා මේ වගේ ග්ලේස් එක හදාගන්න. හරි බලමු අපි කොහොමද දැන් අපේ ඩෝනට් එක තියෙන්නේ කියලා. මේ වගේ චොක්ලට් ග්ලේස් එකේ දාගත්තම අපි මේ වගේ චොක්ලට් ග්ලේස් එකේ මැද්දට එනකම් ඩෝනට් එක මැදට එනකම් පොඟව ගන්න. වැඩි හරිය මේ විදිහට පෙරිලා යන්න අල්ල ගන්න. හරි යාළුවනේ මේ තියෙන්නේ අපි චොක්ලට් ග්ලේස් එකේ පොඟවගත්තු ඩෝනට් ටික. ඕගොල්ලන්ට පේනවා හරිම ලස්සනට තියෙනවා. මම අයිසින් ටිකක් තියෙනවා මගේ හදාගත්තු දාගත්තු වයිට් කලර් අයිසින් ටිකක්. මම ඒකිනුත් ඕගොල්ලන්ට පෙන්නන්න මෙන්න මෙහෙම පොඩ්ඩක් තව ටිකක් අපිට පුළුවන් ඩෝනට් එක ලස්සන කරගන්න. මේ විදිහට ඕගොල්ලන්ට පුළුවන් තව ඕනනම් කලර් දාගන්නත් පුළුවන් වයිට් වලින් මේ වගේ හැඩ කරගන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ හරිම ලේසි මේ ඩෝනට් එක ඕගොල්ලොත් හදලා බලන්න. අමාරු නෑ, වරදින්නේ නැති රෙසිපි එකක් ඕගොල්ලන්ට මං ගෙනාවේ. ඕගොල්ලෝ මං මේ කියපු ප්‍රමාණවල වලින්ම මේ ද්‍රව්‍ය ගන්න. ඒ විදිහටම අරගෙන ඕගොල්ලෝ මේක හදලා බලන්න. අනිවාර්යෙන්ම වරදින්නේ නැහැ. ගොඩක් අපේ චූටි ළමයි කන්න ගොඩක් කැමති දෙයක් නේ. කඩවල වලින් අරන් දෙන්නත් අපිට අමාරුයි මේ දවස්වල. ඉතින් ඕගොල්ලොත් මගේ වීඩියෝ එක බලලා try කරලා බලන්න. ඒ වගේම ඕගොල්ලෝ මගේ channel එකට අලුත් යාළුවෙක් නම් මගේ වීඩියෝ එක බලලා අමතක නොකර මාව subscribe කරන්න. එහෙනම් යාළුවනේ අපි ගිහිල්ලා එන්නම්. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයාලට බුදු සරණයි.